සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද 2026 ජනවාරි මාසේ 7 වෙනිදා. මේ ඉතින් 2026 අලුත් අවුරුද්දට මම ගේන මගේ පළවෙනි වීඩියෝ එක. මම මුලින්ම මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද මගේ යාළුවෝ හැමෝගෙම සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. මේ අලුත් අවුරුද්දට මං හිතුවා මගේ මිදුල ලස්සන කරගන්න පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මිදුලේ මේ තියෙන තනකොළ එකත් මම විශේෂයෙන් හදාගෙනපු තනකොළ එකක් නෙවෙයි අපේ මේ පළාතේ හැදෙන සාමාන්‍ය තනකොළ එකක් තමයි මගේ මිදුලේ තිබුණේ. ඉතින් මං ඒවා ලස්සනට කපලා හදාගෙන තමයි තිබුණේ. ඉතින් මට හිතුණා මගේ මේ තනකොළ ටිකත් අයින් කරලා ඉන්ටර්ලොක් කැට ටිකකුත් එකතු කරගෙන එක පැත්තකට විතරක් තනකොළ ටිකක් එකතු කරගන්න. අපිට ඉතින් ඒ වැඩේ ලස්සනට කරගන්න ඕනේ නිසා අපි ඒ වැඩේ බාර දුන්නේ CK Interlock and Gardening කියන කම්පැනි එකකට. එයාලා මේ විදියට ලස්සනට මගේ පුංචි මිදුල ලස්සන කරන ගමන් තමයි ඉන්නේ. මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙද්දී ඉන්ටර්ලොක් වැඩේ නම් කරලා ඉවරයි. ඒ වුණාට ඉතින් තනකොළ ටික අල්ලන එක නම් තවම කරන්න උනේ නැහැ. ඒකත් ඉතින් තනකොළ ටික ඇල්ලුවාම ඔයාලට මං අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. එතකන් ඉතින් මගේ මිදුලේ මේ ටික ලස්සනයිද කියලා බලන්නකෝ. ඉන්ටර්ලොක් කැට අල්ලලා තනකොළ වවලා මිදුල ලස්සන කරන වැඩේ කම්පැනි එකකට බාර දුන්නට මල් හිටවල මගේ මිදුල ලස්සන කරන වැඩේ නම් මං ඉතින් කාටවත් බාර දුන්නේ නැහැ. ඒ අභියෝගය නම් ඉතින් මම තනියම තමයි බාරගත්තේ. මම ඉතින් තනියමම මේ වැඩේ බාරගත්ත කිව්වට තනියමම නන් නෙමෙයි. මගේ මහත්තයයි මගේ දුවයි දෙන්නත් මගේ මේ වැඩවලට මගේ හෙවණැල්ල වගේ මගේ පිටිපස්සෙන්ම ඉන්නවා. අලුත් අවුරුද්දට මගේ මිදුල වෙනස් වෙන විදිය පෙන්නුවට දැන් එන්නකෝ ඔයාලට අද දවසේ මගේ මිදුලේ ලස්සනට පිපිලා තියෙන මල් ටිකක් පෙන්වන්න. මගේ මිදුලේ තිබුණේ රතු පාට කූඩලු මල් එක විතරයිනේ. ඉතින් මගේ මිදුල ලස්සන කරගන්න මම මෙන්න මේ දම් පාට වගේම සුදු පාට කූඩලු මල් එකත් එකතු කරගත්තා. මල් වලින් වගේම මෙන්න මේ වගේ කෝලියාස් ගස් වලිනුත් පුළුවන් මිදුලක් ලස්සන කරගන්න. පොට් එක පිරෙන්නම ලස්සනට පඳුර හැදිලා මේ පෙටෝනියා එකත් මේ දවස්වල මල් වලින් පිරීලා. වින්ක ගස් ටිකත් මේ දවස්වල මල් වලින් පිරීලා තමයි තියෙන්නේ. බලන්නකෝ ඉතින් මගේ මිදුල ලස්සන කරන්න එකතු වෙන ලස්සන මල් වර්ගයක් තමයි මේ වින්ක මල් කියන්නේ. මගේ මිදුලේ පිපිලා තියෙන වින්කමල් මම මෙහෙම ලස්සනට පෙන්නද්දී මගේ යාළුවෝ මට මැසේජ් දාලා අහලා තිබුණා මේ විදියට ලස්සනට වින්කමල් හදාගන්නේ කොහොමද කියලා. මේ වින්කමල් කියන්නේ වැඩිපුර වතුරට ඔරොත්තු දෙන්නේ නැති අවුවට ගොඩාක්ම කැමති මල් වර්ගයක්. මම මේ වින්කමල් ගස් වලට සතියකට දවසක් යාරමිලා පොහොර එක වගේම ගොම පොහොර ටිකකුත් එකතු කරගන්නවා. වැස්ස අඩු කාලෙට වතුර ටිකක් විතරක් එකතු කරාම මේ විදියට ලස්සනට ගස් පිරෙන්න මල් පිපිලා තියෙනවා. ඉතින් නංගි මං හිතනවා ඔයාට මේ වගේ ලස්සනට වින්කමල් හදාගන්න මේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මම හරිම ආස ලස්සන මල් වර්ගයක් තමයි මේ රේන් ලිලි කියන්නේ. මල් ගන්න ගියපු හැම නර්සරි එකකම බැලුවත් මට මේ රේන් ලිලි පැල හමු වුණේ නැහැ. ඉතින් මට මේ රේන් ලිලි පැල 10ක්ම V2 Girls 2 කියන YouTube channel එක කරන ලක්මාලි නංගි මට තෑග්ගක් විදියට එවලා තිබුණා. රේන් ලිලි පැල විතරක් නෙමෙයි ඒ නංගි මට මෙන්න මේ ඕකීඩ් එක ඒ වගේම මෙන්න මේ හැංගින් පොට් එකකට දාගන්න පුළුවන් මෙන්න මේ ලස්සන ප්ලාන්ට් එක ඒ වගේම
මෙන්න මේ පෝතෝස් එකත් ඒ නංගි තමයි මට එවලා තිබුණේ. ඉතින් ලක්මාලි නංගි ඔයාට ගොඩාක් ස්තුතියි. මට මේ පැල ටික එවලා මගේ මිදුල ලස්සන කරගන්න ඔයත් එකතු වුණාට. දහස් පෙතියා බලන්නකෝ මුදල් වලින් ලොකු වටිනාකමක් නැති වුණාට මේ වගේ දහස් පෙතියා යායක් හදාගත්තාම මිදුලට අමුතුම ලස්සනක් එකතු වෙලා. මේ බලන්නකෝ පාට දෙවර්ගයක මේ වගේ දහස් පෙතියා මගේ ළඟ තියෙනවා. බලන්නකෝ ඒ දහස් පෙතියා මල් ටිකෙන් මගේ මිදුලට පිරිපුන් පෙනීමක් එකතු වුණා කියලා මට නම් හිතෙන්නේ. මිදුලක මල් අතරට මේ වගේ දහස් පෙතියා මල් එකතු කරගත්තාම මල් වලට එන කෘමි හානි වුණත් ගොඩාක් දුරට අඩු වෙනවා. මේ තියෙන්නේ දහස් පෙතියා අතරට මම හිටවගෙන තියෙන කහ පාට පොකුරු අටපෙතිය මල්. බලන්නකො ඉතින් ඒවයිත් දහස් පෙතියා මල් වල වගේම ගස් පිරෙන්නම මල් හැදෙන්න පොහොට්ටුත් ඇවිල්ලා තමයි තියෙන්නේ. බලමුකො ඉතින් තව ඉස්සරහට මේවයේ ගස් පිරෙන්න මල් හැදුනහම ඔයාලට මම වීඩියෝ එකකින් අරන් එන්නම්කෝ. මේ ලස්සනට මල් පිපිලා තියෙන ලන්තානා ගහෙත් බලන්නකෝ මල් පොකුරක් පිපිලා ඉවර වෙද්දිම තවත් පොකුරක් ඇවිල්ලා. අපි කවුරුත් ආසම කරන මල් වර්ගයක් තමයි මේ රෝස මල් කියන්නේ. ඉතින් ඔයාලා කවුරුත් ආසයිනේ මගේ රෝස මල් යාය බලන්න. බලන්නකෝ මම මගේ රෝස මල් යායට අලුතෙන් රෝස පැල කීපයක්ම එකතු කරගත්තා. මෙන්න මේ ලස්සනම ලස්සන රෝස මලත් මගේ රෝස මල් එකතුවට අලුතෙන්ම එකතු කරගත්ත ලස්සනම ලස්සන රෝස මලක්. මේ බලන්නකෝ ඉතින් එයත් හරිම ලස්සනයි නේද? මගේ සුදු පාට රෝස ගහ තියෙන ටයිටේනියම් පොට් එකේම තමයි මම මෙයත් හිටව ගත්තේ. බලමුකෝ ඉතින් එයාලා දෙන්නම එකතු වෙලා ලස්සනට පොට් එක පිරෙන්නම මල් හැදුනහම කොච්චර ලස්සනයිද කියලා. මේ තියෙන්නෙත් ඉතින් මගේ මිදුලට මං අලුතෙන්ම එකතු කරගත්ත අනෙක් රෝස කුමාරි. බලන්නකෝ එයාගෙත් අමුතුම ලස්සන පාටක් තමයි තියෙන්නේ. මගේ රෝස මල් යායට මම මෙන්න මේ ලස්සනම ලස්සන රෝස කුමාරියෝ දෙන්නත් අලුතෙන් එකතු කරගත්තා. බලමුකෝ ඉතින් තව ඉස්සරහට මෙයාලා මගේ මිදුල ලස්සන කරන්න කොහොමද මල් දීලා එකතු වෙන්නේ කියලා. මං හිතනවා අදත් මගේ මේ ලස්සන මල් ටික එකතු කරපු වීඩියෝ එක බලන්න ඔයාලා හරිම ආසාවෙන් එකතු වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්න තමයි හදන්නේ. අදත් ඉතින් වෙනදා වගේම ඔයාලත් එක්ක ගොඩක් වෙලා කතා කරපු මෙන්න මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒ ගැනත් පහළ පුංචි කමෙන්ට් එකකින් ලියාගෙන යන ගමන්ම මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකකුත් එකතු කරන ගමන්ම පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මගේ මේ ඉරානීස් ඩයරි YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම මාත් එක්ක දිගටම මගේ වීඩියෝස් බලන්න රැඳිලා ඉන්න කියලා ඉතාමත් ආදරයෙන් මතක් කරන ගමන් එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.